ඕගොල්ලෝ හැමෝම අපේ The Fact YouTube channel එකට ආදරයෙන් පිළිගන්න ගමන් අද අපි කතා කරන්න යන්නේ දිනපතාම බිත්තර කෑවොත් ඔයාලට මොකද වෙන්නේ කියලා. බිත්තර කොලෙස්ටරෝල් වැඩි කිරීමට සහ හෘද රෝග අවදානම වැඩි කිරීමට හේතු වෙනවා කියලා ඔයත් අහලා තියෙනවද? ඒත් වෛද්‍ය විද්‍යාවට අනුව මේක ඇත්තද? බිත්තර ආහාරයට ගැනීමේ වාසි ගොඩක් ඇති අතර නිරෝගී හදවතක් පවත්වාගෙන යන්නටත් උපකාර වෙනවා. ඇත්ත වශයෙන්ම බිත්තර ඔබේ ආහාර වේලේ ප්‍රධාන අංගයක් විය යුතුයි. ඒ ඇයි කියලා දැන් අපි බලමු. මේ බිත්තර සෞඛ්‍ය සම්පන්නද? බිත්තර පරිභෝජනය වැඩි කිරීම මගින් අපේ ඇඟේ හොඳ කොලෙස්ටරෝල් වැඩි කරලා සම්පූර්ණ කොලෙස්ටරෝල් සාමාන්‍ය මට්ටමක පවත්වා ගැනීමට උපකාරී වෙනවා. ඒ වගේම අනිකුත් බොහෝ ආහාරවලට වඩා වැඩි හොඳ ප්‍රෝටීන් ප්‍රමාණයක් මේ බිත්තර වලින් ලැබෙනවා. තවද බිත්තර ආහාරයට ගැනීමෙන් ඔයාලගේ ටෙස්ටස්ටරෝන් හෝමෝන් මට්ටමත් වැඩි කරගන්න පුළුවන්. බිත්තර වලින් ලැබෙන ප්‍රෝටීන් 748ක්ම ශරීරයේ ප්‍රෝටීන් බවට පත් වෙනවා. මේන් අදහස් කරන්නේ ඒවා කෙලින්ම ඔබේ මාංශ පේශී සහ සන්ධි වලට ලබා ගන්නා බවයි. මස් සහ මාළු වල ඇති ප්‍රෝටීන් වලින් 32%ක් පමණයි අපේ ශරීරයේ ප්‍රෝටීන් බවට පරිවර්තනය වෙන්නේ. බිත්තර තෝරගන්නකොට ෆාම් බිත්තර තෝරගන්නවට වඩා ගම් බිත්තර තෝරගන්නව නම් හොඳයි. නැත්තම් ඔබට ඉඩකඩ තියෙනවා නම් ඔබේම කිකිලියන් ඇති කරලා බිත්තර ලබා ගන්න. මොකද බිත්තරවල ප්‍රෝටීන් අන්තර්ගතය, කොලෙස්ටරෝල් අන්තර්ගතය සහ සමස්ත පෝෂණ අගය පදනම් වෙන්නේ කිකිලියන් ඇති තැඩි කළ ආකාරය සහ ඔවුන්ට දෙන කෑම මතයි. අපි ඊළඟට බලමු සම්පූර්ණ බිත්තරයේද බිත්තර සුදු මදේ විතරද ආහාරයට ගැනීම වඩා හොඳ කියලා. බිත්තර සුදු මදේ පමණක් ආහාරයට ගැනීමෙන් 48ක් වන බිත්තරවල ප්‍රෝටීන් ප්‍රමාණය 17ක් දක්වා අඩු වෙනවා. මොකද බිත්තරයකින් ලැබෙන ප්‍රෝටීන් සම්පූර්ණයෙන්ම භාවිතා කිරීමට බිත්තර කහමදේ තිබෙන මේදය අවශ්‍ය වෙනවා. සමහර අය අඩු කැලරි ප්‍රමාණයක් පරිභෝජනය කරන්න වගේම අධි රුධිර කොලෙස්ටරෝල් වළක්වා ගැනීමේ අපේක්ෂාවෙන් බිත්තරයේ සුදු මදය පමණක් පරිභෝජනය කරනවා. නමුත් බිත්තරවල හොඳම කොටස බිත්තර කහමදයයි. ඔබ සම්පූර්ණ බිත්තර පරිභෝජනය කරනවා නම් ඔබේ ශරීරයේ මාංශ පේශි ඉක්මනින් ගොඩනැගීමට හැකිවන අතර ව්‍යායාම වලින් පසු අපේ ශරීරයේ ඇතිවන වේදනාව ඉක්මනින් රිකවර් කරගන්න බිත්තර වලට පුළුවන් බව අධ්‍යයන වලින් පවා පෙන්වා දී තියෙනවා. සම්පූර්ණ බිත්තර සුදු මද වලට වඩා ඉන්සියුලින් කෙරෙහි බෙහෙවින් අඩු බලපෑමක් තමයි ඇති කරන්නේ. ඒ නිසා බිත්තර සුදු මද විතරක් කන්නේ නැතුව සම්පූර්ණ බිත්තර ආහාරයට ගන්න. දැන් අපි බිත්තර වල කොලෙස්ටරෝල් තියෙනවද බලමු. කොලෙස්ටරෝල් වර්ග දෙකක් තියෙනවා. ඒවා HDL හොඳ කොලෙස්ටරෝල් වන අතර LDL නරක කොලෙස්ටරෝල් ලෙස සලකනවා. ශරීරයේ බොහෝ ක්‍රියාකාරකම් සඳහා මේ හොඳ කොලෙස්ටරෝල් අත්‍යවශ්‍ය වෙනවා. කොලෙස්ටරෝල් බයල් සින්තසිස් වලට, ලිංගික හෝමෝන නිෂ්පාදනයට සහ විටමින් D නිෂ්පාදනයටත් අත්‍යවශ්‍ය වෙනවා. ඔබේ මොළය 50% මේදයෙන් සහ 50% කොලෙස්ටරෝල් වලින් අන්තර්ගත නිසා බිත්තර මොළයේ සෞඛ්‍යයටත් ඉතාම හොඳයි. මේ බිත්තර කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරනවද? බිත්තර ඔබේ කොලෙස්ටරෝල් වැඩි කරලා හෘද රෝග, හෘදයාබාධ සහ මරණයටත් හේතු වෙන්න පුළුවන් බවට කරන ප්‍රකාශ හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ බිත්තර වලට නරක නාමයක් ලැබිලා තිබුණා. හෘද රෝග ඇතිවීමේ අවදානම වැඩි කිරීමට බිත්තර බලපාන බව සඳහන් කළ අධ්‍යයනයන් බොහෝ දෝෂ සහිත බව පසුව සොයා ගැනුණා. බිත්තර ආහාරයට ගැනීමෙන් හෘදයාබාධ හෝ හෘද රෝග ඇති නොවන බවට පසුව කරන ලද බොහෝ අධ්‍යයනවලින් ඔප්පු කරලා තියෙනවා. දැන් අපි බලමු බිත්තර වලින් ලැබෙන ප්‍රතිලාභ සහ දිනකට බිත්තර 4ක්වත් ආහාරයට ගන්න ඕන ඇයි කියලා. බිත්තර යනු විටමින්, ಖನಿಜ ලවණ සහ අනිකුත් පෝෂක පදාර්ථ වලින් ඉහළ ආහාරයක්. බිත්තරවල විටමින් A, E, D, විටමින් K1, K2 සහ B විටමින් අඩංගු වෙනවා. මේ B විටමින් වලින් දවස පුරාම ඔබේ ශරීරයට හොඳ ශක්තියක් ලබා දෙනවා. ඒ වගේම කොලින්, ලෙසිතින් සහ ඇමයිනෝ ඇසිඩ්ස් අන්තර්ගතයි. ඒ වගේම DHA, EPA සහ omega 3 fatty acids වැනි සෞඛ්‍ය සම්පන්න මේද වලින් සමන්විත නිසා ඔබ අධික කොලෙස්ටරෝල් වලින් පෙළෙනවා නම් මේ බිත්තර ඉතාම උපකාරී වෙනවා. හොඳ ඇස් පෙනීමකට උපකාරී වෙන කරොටිනොයිඩ්ස්ද අඩංගු වෙනවා. ඒ වගේම බිත්තර කහමදේ තියෙන ඇන්ටිඔක්සිඩන්ට්ස් මගින් පාරජම්බුල කිරණ හා ෆෝන්, ලැප්ටොප්ස් වැනි ස්මාර්ට් උපාංග මගින් නිල් ආලෝකයෙන්ද ඇස් ඍජුවම ආරක්ෂා කරනවා. තවද බිත්තරයක ප්‍රෝටීන් ග්‍රෑම් 7ක් පමණ අඩංගුයි. බිත්තර ප්‍රෝටීන් සහ මේදයෙන් ඉහළයි වගේම
කාබෝහයිඩ්‍රේට් වලින් අඩුයි. ඉතින් ඔබ කාබෝහයිඩ්‍රේට් අඩු කීටෝ ඩයට් එකක් අනුගමනය කරන කෙනෙක් නම් ආහාර වේලට වැඩියෙන් බිත්තර එකතු කරගන්න. බිත්තර වල ඇති සැචුරේටඩ් ෆැට්ස් ඔබේ ශරීරයේ ඇති අනවශ්‍ය මේදේ දහනයටත් උපකාරී වෙනවා. ඔබ බිත්තර අනුභව කරන විට ඔබට දිගු වේලාවක් බඩගිනි ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාට ක්ෂණික ආහාර, සැකසු ආහාර සහ කෙටි ආහාර වැනි දේවල් වලින් වැළකී ඉන්න පුළුවන්. ඒ නිසා බිත්තර ආහාරයට ගැනීමෙන් ඔබේ බර අඩු කරගන්නත් පුළුවන්. බිත්තර මගින් ඔබේ හදවත නිරෝගී කළ හැකියි. බිත්තරවල ස්පින්ගොමයිලින් සංයෝගය අඩංගු වන අතර ඒ ඔබේ ධමනිවල රුධිරනාල අවහිර වීම වළක්වයි. මේවාට පිළිකානාශක ගුණද තියෙනවා. අපි සැලකිය යුතු ප්‍රධානම කරුණ නම් බිත්තරයක් රත් කිරීමෙන් බිත්තරවල ගුණ විනාශ වෙන්න පුළුවන්. බිත්තරවල උපරිම පෝෂණය ලබා ගැනීමට කහමදේ වැඩිපුර තම්බා නොගෙන පෝච්ඩ් එග්ස් හෝ බිත්තර බාගෙට තම්බලා ගැනීම ඉතා හොඳයි. ඔබ ස්ක්‍රැම්බල් එග්ස් හෝ ඔම්ලට් වලට කැමති නම් බිත්තර තාච්චියට කෙලින්ම දමා සුදු මදය සුදු පැහැයට හැරෙන්නට ඉඩදී කහමදය සමග මිශ්‍ර කර ඉක්මනින් ලිපේ බා ගැනීම වඩාත් සුදුසුයි. ඔබ ශරීරයෙන් කුඩා පුද්ගලයෙක් නම් දිනකට බිත්තරයක් හෝ දෙකක් පරිභෝජනය කරනවා නම් හොඳයි. ඔබ ශරීරයෙන් විශාල පුද්ගලයෙක් නම් බිත්තර 3ක් හෝ 4ක් පරිභෝජනය කිරීම සුදුසුයි. ඔබ ක්ෂණික ආහාර නොගෙන හොඳ සෞඛ්‍ය සම්පන්න සමබර ආහාර වේලක් අනුගමනය කරන්නේ නම් බිත්තර ආහාරයට ගැනීමෙන් ඔබේ රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටමට කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. බිත්තර යනු මිනිස් සිරුරට ලබාගත හැකි හොඳම ප්‍රෝටීන් ප්‍රභවයක්. බිත්තර හරිම සෞඛ්‍ය සම්පන්නයි. ඉතින් ඔයාලා දිනපතා බිත්තර කන්න කිසිසේත්ම බය වෙන්න එපා. මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. අපේ channel එකට subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේම අර්ථවත් වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ඔබට සුබ දවසක්.